මේ දවස්වල UK වල ස්ටුඩන්ට්ලාට ඔපචුනිටිස් ගොඩක් දීලා තියෙනවා. ගොඩක් ස්ටුඩන්ට්ලා අපෙන් අහන දෙයක් තමයි UK වල ස්කෝලර්ෂිප් නැද්ද කියලා. නෑ. ස්කෝලර්ෂිප් තියෙනවා. කොවෙන්ට්‍රි යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් එකට විතර නෙමෙයි සෙකන්ඩ් ඉයර් එකට තර්ඩ් ඉයර් එකට මේ දවස්වල ස්කෝලර්ෂිප් ගොඩක් දෙනවා. ෆස්ට් ඉයර් එකට පවුන්ඩ් 3000, සෙකන්ඩ් ඉයර් එකට පවුන්ඩ් 2000, තර්ඩ් ඉයර් එකට පවුන්ඩ් 1000 වගේ ස්කෝලර්ෂිප් එකක් කොවෙන්ට්‍රි යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ලාට දෙනවා. ඒ වගේම සමහර ස්ටුඩන්ට්ලා අපෙන් අහන දෙයක් තමයි අපි UK ගියාම අපිට යුනිවර්සිටි එකෙන් ඇකොමඩේෂන් ප්‍රොවයිඩ් කරන්නේ නැද්ද කියලා. මේ දවස්වල UK යුනිවර්සිටි එක ස්ටුඩන්ට්ලාට එයාලා යුනිවර්සිටි එක තුලින් ඇකොමඩේෂන් ප්‍රොවයිඩ් කරනවා. ඒ වගේම ගොඩක් ස්ටුඩන්ට්ලාට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ වගේම පේරන්ට්ස්ලාට තියෙන ප්‍රශ්නයක් තමයි ඉනිෂියල් ඩිපොසිට් එක අඩුවෙන් ස්ටුඩන්ට් කෙනෙක් මයිග්‍රේට් කරන්න බැද්ද කියලා. ඒකට අපි හොඳම ඔප්ෂන් එක ඔයගොල්ලන්ට දෙනවා. ග්‍රීනිච් යුනිවර්සිටි එකේ පවුන්ඩ් 3000 වගේ පොඩි ප්‍රමාණයක් ඉනිෂියල් ඩිපොසිට් එකක් විදිහට යූස් කරලා ඔයාලට පුළුවන් මයිග්‍රේට් වෙන්න. ඉතින් මේ ඔපචුනිටිස් කොහොම අරගන්න එන්න මිනස් ටීම් එකත් එක්ක එකතු වෙන්න.